දුම්රිය ඒ වගේම බස් ස්ටෑන්ඩ් වල අති විශාල ව්‍යාපාරික අවස්ථා තිබෙනවා. ඒ නිසා අපි ඒක සම්බන්ධව ඒ නිසා මේ කෝ බිස්නස් එක ඉතුරු කරගෙන දුම්රිය ඉඩම් විකුණන එක නෙමෙයි. දුම්රිය වැඩේ කරන අතරේ කොහොමද කෝ බිස්නස් එක රැක ගන්න අතරේ ඒකට අදාළ කරන අනිත් සපෝටිව් බිස්නසස් කොහොමද ඩෙවලොප් කරන්න කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතුමාගේ නායකත්වයෙන් අපි උප කමිටුවක් පත් කරලා තිබෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා මේ උප කමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා සජබේ මන්ත්‍රීතුමෙක් එතුමා ඉතා දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක්. අපි එතුමා සම්බන්ධ කරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනහිල්ලා එතුමාගේ ව්‍යාපාරික ඥාණය යොදා ගන්න කරු කතානායකතුමනි කොහොමද ඩිපෝ වල කොහොමද එක බිස්නස් ඔපචුනිටිස් වැඩි කරගන්නේ කියලා. તો එතුමා ඒක ඔප්පු කරපු පුද්ගලයෙක්. අපි දේශපාලන වශයෙන් කඳුරු දෙක වුණාට එතුමා ඊටාම කන්ස්ට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අර සානිත් මන්ත්‍රීතුමාලාත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රවාහන ඇමතුමාට, බස් සභා නායකතුමාට. මම උදේවරුව පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මගු ගෙදරට අස්සම් කරන්න ගියා. ඒ වෙලාවෙම මට ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී මට ඔබතුමාගේ අමාත්‍යාංශයට තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මට තියෙන දැනුමෙන් ඒ සඳහා දායක වෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරා. මම අත වශයෙන්ම ඒ සඳහා සෑදී පැහැදී ඉන්න ඔබතුමා දන්නවා. මට මතක් වෙනවා මම නොමිලේ ඔබතුමාගේ අමාත්‍යාංශයට මට පුළුවන් උදව් කරන්න. මට වාහන අවශ්‍ය නැහැ. වැටුප් අවශ්‍යත් නැහැ. මම කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මම ඊට ඉස්සෙල්ලා කියන්න ඕන අපේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා මම ගාගෙන අහගෙන හිටිය එතුමා අදහස් දක්වනකොට මට හිතුණා මෙතුමා ඉන්න විපක්ෂයේද කියලා. මොකද එතුමා නිර්ලෝභී. එතුමා කිසිම බයක් සැකක් නැතුව ප්‍රවාහන අමාත්‍යාංශයේ තියෙන ප්‍රවාහන කටයුතු පිළිබඳව තියෙන ඒ පද්ධතියේ තියෙන අඩුපාඩුකම් ටික කියාගෙන ගියා. මට හිතෙන ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඉතින් අපිට මේක අසුභවාදීව හිතන්න හොඳ නැහැ. මම දන්නවා කළුතර ගත්තොත් එහෙම කළුතර ඩිපෝ 5ක් තියෙනවා ඇමතුමනි. මේ ඩිපෝ 5ෙම අඩුම තරමින් ජැක් එකක් නැහැ බස්. උස්සලා විල යට බලන්න. හොදන්නේ නැහැ. සර්විස් කරන්න බෑ. තෙල් ටික මාරු කරන්න පහසුකම් නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අඩුපාඩුකම් මැද්දේ බස් ටික දුවනකොට මට දැක්කයන් පස්සේ ගමනාගමන අයිති බස් එකකුයි අපේ බස් එකකුයි පෞද්ගලික ආශ්‍රය බස් එකකුයි පාරේ යනකොට සමහර වෙලාවට තරහ වෙන්න එපා. මම කැමති නෑ මේ හැලුවට ලක්කිරමන් නෙමේ අර ටිකට් ගත්තේ මගියා ඒ බස් එකෙන් බැහැලා පෞද්ගලික ආශ්‍රය බස් එකෙන් නගින අවස්ථාව වුණ තරම් තියෙනවා. මොකද අපි පහසුකම් ගොඩක් දෙනවා. ඇයි අපිට පහසුකම් දෙන්න බැරි ගමනාගමන වල නගා සිටවන්න බැරි කියලාත් මං කියන්නම්. ලියා ගන්න ඕගොල්ලෝ අපේ අමාත්‍යාංශයේ කට්ටිය ඉන්නවනේ ලියා ගන්න. පළවෙනි එක බස් වලට සේවක අතිරික්තයක් තියෙනවා. හැබැයි මම වත්මන් ආණ්ඩුවට මම කියනවා ඕගොල්ලෝ හොඳ වැඩක් කරා. මමත් දේශපාලනේ බොහොම පරණයි. මොනම පක්ෂයක් ආවම පස්සේ බලයටපත් වුණාන් පස්සේ තට්ටු මාරු ක්‍රමයට ඉස්සෙල්ලම සේවකයෝ ටික දැම්මේ CTB එකට. අතිරික්තය ආවේ එහෙමයි. ඊට පස්සේ ආයි බලය මාරු වුණාන් පස්සේ ආපහු CTB එකට. ඩිපෝ අධිකාරිකවරයෙක් වෙන්නේ කවුද? කොන්දොස්තර කෙනෙක්. එහෙම නැත්නම් රීදුරු මහත්තයෙක්. එතකොට කොහොමද පරිපාලනය කරගෙන යන්නේ? නිසා මට මේකෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලන්න පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත. ඒ නිසා මේක කරන්න නොදී දැන් මේ වෙනකොට මං ගණන් හදලා බැලුවාම මේ වෙනකොට ඉන්නේ 7 දෙනෙක් 8 දෙනෙක් විතර තමයි බස් එකකට ඉන්නේ. පෞගිය කාලේ 12 දෙනෙක් 13 දෙනෙක් හිටියා බස් එකකට. ඒතර කොහොමද මේක පවත්වාගෙන යන්නේ? මේක දිගින් දිගටම අලාභ ලැබුවේ ඒකයි. මේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය මම දැක්කා. මේ මුදල් ප්‍රමාණය ගමනාගමන මණ්ඩලයෙන් හම්බ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මම ගත්තොත් එහෙම පෞද්ගලික ක්ෂේත්‍රයේ මගේ බස් රථ දුවනවා ලංකාව වටේ. ඒක ඕගොල්ලෝ කොහොමද දන්නේ? ඉතින් අපි කොහොමද දුවන්නේ කියලා මම කියන්නම්. එතකොට ඕගොල්ලෝ මේකෙන් ගන්න ඕන ටික ගන්න. දැන් මගේ සේවකයෝ බස් ඩ්‍රයිවර් කොන්දොස්තර ඉන්නවා නම් ඒක ඩ්‍රයිවර්ටම මම දෙනවා කොන්දොස්තර ලයිසන් එක ගන්නත් පුහුණුවක් දීලා ලයිසන් එක අරන් දෙනවා. NTC ලයිසන් එකත් අරන් දෙනවා. අපේ පළාත් සභාවේ ලයිසන් එකක් තියෙනවා. එතකොට දැන් බස් එක මට ඕනේ මගේ බස් රථ හැමදාම දුවන්න. මං උදේට නැගිට්ටාන් පස්සේ හිතන්නේ මේ බස් රථ දුවන්නේ නැත්තේ කවුද කියලා. එතකොට සේවකයෙක් අඩු වුණා නම් දෙන්නගෙන් එක්කෙනෙක් දැම්මදිව. ඊට සර බස් එක නිවාඩු ගියා නම් බස් එකට 3 දෙනෙක් විතර තමයි අපේ ළඟ ඉන්නේ. මෙන්න මෙහෙම දුවනවා. මම බැලුවොත් එහෙම ආයුධ පෙට්ටියක් නැහැ කිසිම ගමනාගමන මණ්ඩලයේ බස් එකක. ආයුධ පෙට්ටියක් කියන්නේ පොඩි දෙයක්. 10 ඉඳලා 14 වෙනි යතුරු සෙට් එකක්.
ඔය කේබල් එකක් ඔය අර ඇක්සලරේටර් බෝල් එකක් අන්න ඒ වගේ පොඩි රිපෙයාර් එකක් කරගන්න බස් එක නැවතුනොත් මිනිස්සු ටික බහැලා අනිත් බස් එක බලාගෙන ඉන්නවා ගමනා ගන්න මණ්ඩලේ. අපේ බස් වගේ බස් නම් නැවතිලා නැහැ කොහෙවත්. මම දුවනවා කිලෝමීටර් 500 දුවනවා. 500 දුවලා මේ පැත්තට එනකොට අපි සෑදී පැහැදී ඉන්නවා ඒකේ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න.